තාමත් සිසියට ගැලපෙන්ට QR කෝඩ් එක නැද්ද? සාදරයෙන් පිළිගන්නවා දැස් YouTube channel එකට හැමෝම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය මේ දවස්වල කතා වෙන සහ ගොඩක් කට්ටිය මේ දවස්වල හොයන අපේ තෙල් ගහන QR කෝඩ් එක අපි කොහොමද අපේ අතේ තියෙන ෆෝන් එකේ විනාඩි 2ක් වගේ පොඩි කාලයක් ඉස්සෙල්ලා අපි හරියට නිවැරදිව හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එක කොහොමද ස්කිප් කරන්න එපා. මම මුලින්දලා සරලව ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන අපේ අතේ තියෙන ෆෝන් එකෙන් අපි කොහොමද අපේ තෙල් ගහන QR කෝඩ් එක නිවැරදිව හදාගන්න කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඉස්සෙල්ලාම ආවේ ෆෝන් එක ගන්න. ෆෝන් එක අරගෙන ෆෝන් එකේ වා දැන් පාවිච්චි කරන Chrome browser එක හරි Opera හරි මොකක් හරි Google browser එක open කරගන්න. open කරගුණා අතන search bar එකේ උඩම search කරගන්න fuelpass.gov.lk කියලා. ඉතින් ඒක search කරගන්න අමාරුයි නම් තේරෙන්නේ නැහැ වගේ නම් මම link එක description එකේ දාලා තියන්න. ඉතින් මම link එක click කළාම website එකට එන්න පුළුවන්. ඉතින් එම link එක click කරලා ආවට පස්සේ නම් මෙවැනි interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ වලට බලා ගන්න පුළුවන්. මෙතන උඩම තියෙනවා ඉංග්‍රීසි, සිංහල සහ තමිල් කියලා තුනක් ඔප්ෂන් තුනක්. ඉතින් වලට භාෂා වගේ වලට තියෙන භාෂා අනුව එක මාර්ක් කරගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි උතර සිංහල දැම්මොත් එතන සිංහලෙන් පෙන්නනවා. එතන තමිල් සිලෙක්ට් කරොත් එම ඔක්කොම තමිල් වලින් පෙන්නනවා. ඉතින් මම දැන් ලීස් නිසා මෙතන ඉංග්‍රීසි වලට බලා ගන්න. ඉතින් ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් vehicle registration and vehicle login කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන vehicle login ඉස්සරහට පස්සට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා phone number එකක් එන්ටර් කරන්න. ඉතින් මතක ඇති කට්ටියට අපි අවුරුදු 3 පයින් ලොග් නිරාගේම QR code එක හැදුවා. ඉතින් එතකොට දුන්න ෆෝන් නම්බර් එක ඔයාලට දීලා දැන්ම රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් එතකොට දුන්න ෆෝන් නම්බර් එක දීලා ඔතන තියෙන send OTP කියන එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම ක්ලික් කරාට පස්සේ ඒ පරණ ෆෝන් නම්බරයට OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක දීලා ඔයාලට QR කෝඩ් එක ගන්න පුළුවන්. අලුත් රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. අලින් රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම්. ඉතින් එහෙම නැත්නම් ඔයා දැන් මේ අලුතෙන් රෙජිස්ටර් වෙන කෙනෙක් නම් ඔයා මෙතන තියෙන vehicle registration කියන එක පාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා personal details කියලා. ඉතින් මෙතන උඩම තියෙනවා ඔයාගේ NIC number එක දෙන්න ඕන. ඉතින් ඔයාලට NIC number එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන NIC කියලා තියෙන උඩ එක පාරක් ක්ලික් කරලා දීලා මෙතන passport සහ මෙතන තියෙනවා BRN කියලා. ඉතින් මේ BRN කියන්නේ ඔයාලට ශ්‍රී ලංකාවේ business registration number එකක් තියෙනවනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මොකක් හරි business එකක් කරනවා නම් ඒක ලගේ register වෙලා ඉන්න ඕන නම් ඒ registration number එක දීලා ඔයාලට පුළුවන් මේ register වෙන්න. ඉතින් ඊම දුන්නාට පස්සේ මෙතන තියෙනවා phone number කියලා. ඉතින් මෙන්න මේ ෆෝන් නම්බර් කියන එක ෆෝන් නම්බර් කියලා තියෙන එකට දැන්ට වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. ඔයාගේ නෝට ඉස්සලා තියෙන අනිවාර්යයෙන් වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. දැන්ට ඔයා පාවිච්චි කරන ෆෝන් නම්බර් එක. ඉතින් ඒ ෆෝන් එක දුන්නාට පස්සේ දැන් තියෙනවා send OTP එක. එන්නේ send OTP කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාගේ ෆෝන් එකේ normal message එකට OTP කෝඩ් එකක් එනවා. normal message එන දැනට. ඉතින් එන OTP කෝඩ් එක මෙතන තියෙන OTP කියලා ඔප්ෂන් එක එන්න දුන්නාට පස්සේ ඔතන තියෙනවා verify කියලා එකක්. ඉතින් එන්නේ ක්ලික් කරලා පස්සේ ෆෝන් නම්බර් එක verify වෙනවා. ඊට පස්සේ බලනකොට ඔතන තියෙනවා first name and last name කියලා. ඉතින් මෙතන first name සහ last name කියලා කියනවා සම්පූර්ණයෙන්ම දෙන්න එපා මෙතනට. දැන් මගේ නම අයිස් තියංග බණ්ඩාර නිසා මම මෙතනට අයිස් කියලා දීලා first name එකට last name එක බණ්ඩාර කියලා දෙනවා. ඉතින් මමත් ඉන්නේ ඊට ඔයාගේ නම අනුව first name and last name එක දෙන්න. ඒ දුන්නාට පස්සේ ඔයා දිනවා address කියලා එක. ඉතින් ඔයාලට මෙතන දෙන්න ඕන දැන්ට වදින්චිලා ඉන්න address එක. ඉතින් ඒ address එක දුන්නාට පස්සේ ඔයා දින next කියලා ඉගෙන තියෙනවා. එන්න උඩට ඒ පාරට click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපි යනවා අනිත් page එකට. ඉතින් මෙතන තියෙන vehicle registration කියලා තියෙනවා. මෙතන ඔයාලට තියෙනවා ඔයාගේ vehicle register කරන්න. ඉතින් ඔයාලට මෙතන උඩින් බලන්න පුළුවන් vehicle number කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන පළවෙනියට මේක example එකකුත් එක දීලා දිනවා ABC. ඊට පස්සේ example එක 3 4 කියලා දීලා තියෙනවා. පළවෙනි එකට දෙන්න ඕන ඔයාගේ vehicle එකේ තියෙන ඉංග්‍රීසි අපෝත් තුනක් හෝ දෙකක් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි අපෝත් එක තමයි උඩට පළවෙනි ඔප්ෂන් එකේ දෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එකේ දෙන්න ඕන ඔයාගේ vehicle එකේ තියෙන numbers 4 දුන්නාට පස්සේ මෙතන තියෙනවා vehicle type කියලා එකක්. ඉතින් මෙන්න vehicle type කියන එක ක්ලික් කරලා ඔයාලට මෙතනින් බලන්න පුළුවන් vehicle වල ගොඩක් තියෙනවා. මෙතන මේගොල්ලෝ දැන්ටමත් දීලා. ඉතින් මේ මෙතන vehicle එක නැත්තම් ඔයාලට පුළුවන් මෙතන select type කියන තැන ඔයා keyboard එකෙන් ඔයාගේ vehicle එකේ type එක search කරලා ඒක තෝරලා එතනින් දෙන්න. ඉතින් මේක දුන්නාට පස්සේ මෙතන තියෙනවා chassis number එක. ඉතින් මේ chassis number එක ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ පොතේ තියෙන ඔයාගේ වාහනේ පොතේ තියෙන chassis number එක මොකක්ද කියලා නැත්තම් මේ වාහන insurance card එකේ තියෙනවා නම් insurance card එකේ තියෙනවා chassis number එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා select fuel type කියලා තියෙනවා. ඉතින් එතනින් ඔයාගේ select කරන්න ඕන ඔයාගේ වාහනේ පෙට්ටද dieselද කියලා. ඉතින් ඒක select කරලා පස්සේ හරියම ඊට පස්සේ අතර පල්ලෙන් බලා ගන්න පුළුවන් I agree to the term and condition කියලා. එනවා තමයි එන්නකොට මෙතන තියෙන ටිකට් දාන්න. මෙන්න මේ විදිහට ටිකට් එකක් දාලා අතන register කියන එක ක්ලික් කරාට පස්සේ ආ මේකේ සාර්ථක register වෙනවා. ඉතින් register කරාට පස්සේ ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති අත ගන්න QR code එක ගන්න කියලා. ඉතින් ඔයා ආයෙත් මේකෙන් side එකෙන් back කරලා ආයෙත් ඔයා මේකේ මුලටම එන්න ඕන. මුලටම ඇවිල්ලා ඔයාලටම cutting option එකක් වෙන්න vehicle login කියලා. ඉතින් ඔයා ඉන්නේ vehicle login කියන එක ක්ලික් කරන්න. vehicle login කියන එක ක්ලික් කරලා ඔයා දැන් ෆෝන් නම්බර් එකක් දුන්නානේ. ඔයාලට දැන් OTP කෝඩ් එකක් ආවෙන්නේ. ෆෝන් නම්බර් එක මෙතනට ආයෙත් දෙන්න. දුන්නාට පස්සේ ඔයා මෙතන send OTP කියන එක ක්ලික් කරලා එතකොට අලුතෙන් ආයෙත් OTP කෝඩ් එකක් යනවා. ඉතින් ඔයා මේ OTP කෝඩ් එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔය ෆෝන් නම්බර් එකෙන් ඔයාගේ ෆෝන් නම්බර් එකට දාලා verify කරාට පස්සේ ඔයාලට QR කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ QR කෝඩ් එක මෙතනින්ම download කරලා තියාගන්න පුළුවන්. නැත්නම් screenshot එකක් ගහලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් මේක download කරන් ගිහලා පෙන්නලා ඔයාලට තෙල් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එක නැත්නම්
ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා බූස්ට් ෂොප් එකට වගේ දීලා print කරලා print කාට පස්සේ ඒක ඇබිලිටින් හයි කරලා ඔයාලට පුළුවන් ඒක තන් ගිහලා තෙල් ගහ ගන්න.